ඔන්න ඉතින් යාළුවනේ අද මම කන්න යන්නේ ගොම. ගොඩක් දෙනෙක් මට කියලා තිබුණා ගොම එක්ක සීනි කන වීඩියෝ එකක් කියලා. ඔන්න sugar cup එක. ඔන්න ඉතින් යාළුවනේ අද මම කන්න යන්නේ ගොම. ඔන්න ඉතින් යාළුවනේ අද මම කන්න යන්නේ ගොම. ගොඩක් දෙනෙක් මට කියලා තිබුණා ගොම. ඔන්න ඉතින් යාළුවනේ අද මම කන්න යන්නේ ගොම. ගොඩක් දෙනෙක් මට කියලා තිබුණා ගොම එක්ක සීනි කන වීඩියෝ එකක් කියලා. ඔන්න sugar cup එකක් මං ගෙනල්ලා තියෙනවා. ගොම ගෙනල්ලා තියෙනවා. මෙතන ඉන්නවා අපේ මිසිස් රත්ති. රත්ති. හේ. අර ඉන්නේ මිසිස් රත්ති. එයා බලන්නේ නෑ මොකද එයාට තරහ ගිහිල්ලාද දන්නේ නෑ. මේ වෙලාවේ ඩිස්ටර්බ් කරන එක හොඳ නෑනේ. හරි. අපි ගොමත් එක්ක සීනි ඉවර වෙනකන් කමු. මේ විදිහට උඩින් සීනි ටික ගානිෂ් කරගන්නපා. ගානිෂ් කළා මේ විදිහට අනාගෙන ෆීඩ් වෙමු. මාරම ටේස්ට් එකක් තියෙනවා. බලමු. කනවද? ඔයාලා කනවද? හොඳ රොමැන්ටික් කවුලගේ පුක් ගඳක් එන්නේ. මිසිස් කවුගේ පුක් ගඳ එනවා. මාරම රොමැන්ටික් ස්මෙල් එකක්. අපේ ගහක කොලයක හැලකුත් කතා කමු මේවත්. ඇත්තටම මේක ෆ්‍රීස් කරලා අරගෙන කාලා බලපල්ලා අයිස්ක්‍රීම් එක වගේ වෙනවා. කූල් කරලා ගත්තොත් මෙහෙම නෝමල් කනකොට ඒත් මාර රහයි. කාලා බලමු. ගොම්බැටි සීනි මාරම ෆ්ලේවර් එකක් තියෙනවා. රත්ති බලනවා මේ පැත්ත මොකද දන්නේ. තව අපේ ප්ලේට් එකේ අපි ඉරිසිය තව තියෙනවා නේ. තව ගොඩක් තියෙනවා. අපි තව ඔක්කොම කන්න ඕන. අන්න මේ වගේ ලොකු කටක් කමු. හබුන් කටයි බත් දෙවටයි කියලා මේවා බත් නෙවෙයි. මේවා ඇවිල්ලා මොනවද? කොම එක්ස්ක්‍රීමන්ට්ස්. මිසිස් රත්තිගේ එක්ස්ක්‍රීමන්ට්ස්. පූප්ස්. අපි කමු. ශාකසාරණි උණයි. ගිහලා වතුර එකකුත් බොමු කාලා. සීනිත් එක්ක මාර ෆ්ලේවර් එකක් එන. චුට්ට කමු. නැත්නම් හිර වෙනවනේ. රත්ති මොකද මෙහෙට හැරුනේ? රත්ති. රත්ති ආයෙත් එක වගේ ගැටයක් පෙන්නුම් කරනවා. අමාරු ඇති එහෙම ඉන්න. අපි පස්සේ ගැට ගහමුකෝ. Apa?